ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රතිශත ඉහළ දැමීම සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය නිසා විනිමය අනුපාත වෙනස් වීම හේතුවෙන් ජපානයෙන් ආනයනය කරන වාහන මිල 5%-10% අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කියා සිටිති. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ජපානයේ යෙන් අගය වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරටට ජපානයෙන් ආනයනය කරන ලද වාහන සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ආනයනකරුවන්ගේ සංගමය කියා සිටිති. විනිමය අනුපාත වෙනස් වීම නිසා ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතන වාහන මිල ඉහළ දමා ඇත. එම තත්ත්වය මත වැගන්නා රථයක් රුපියල් ලක්ෂ 3.5කින් ඉහළ ගොස් ඇති අතර ටොයෝටා ලෑන්ඩ් ක්‍රූසර් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 35-40ක් අතර මිලකින් ඉහළ ගොස් ඇත. මෙරටින් තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ජපානයෙන් සැපයුම් කිරීමට එරට වෙන්දේසි ආයතනවලට වාහන නොමැති බවද අනාවරණය වේ. මෙම අධික ඉල්ලුමද ජපානයේ වෙන්දේසි ආයතනවලින් වාහන මිල ගණන් යම් පමණකින් ඉහළ දැමීමට බලපා ඇත.